හැබැයි ඉවරද බං? හරි හරි. Depois da surga. අද දිනේ මහින්ද විද්‍යාලයේ ඉදිරිපිට මේ සාමකාමී නිහඬ විරෝධතාවයක් පැවැත්වෙන්නේ දෙමව්පියන් රාශියක් රැස් වෙලා. ඇත්තෙම අපි දන්නවා ආණ්ඩුව විදියට ඊටමත් හොඳ චක්‍රලේඛ දරුවන්ගේ පැත්තෙන් දිනපතා නිකුත් කරන ලබනවා. ඒවා අධ්‍යාපනය වෙනුවෙන් ගන්න හොඳ තීන්දුව. හැබැයි මුළු රටටම මම දන්නවා දැනට තියෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මේ ගුරුවරුන් කොහොමද පාසලක විනය පාලනය කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම දෙමව්පියෝ විදියට දෙමව්පියෝ දරුවෙක් පාසලට යවන්නේ හොඳ අධ්‍යාපනයක් වගේම විනයවත් දරුවෙක් විදියට සමාජයට වැඩදායී පුද්ගලයෙක් රටට වැඩදායී පුද්ගලයෙක් බිහි කරගන්න. ඉතින් වර්තමානයේ වෙනකොට ගුරුවරුන්ගේ අතර අපි දන්නවා කතිකාවක් ඇති වෙලා තියෙනවා. පාසලේ ගැටුමක් ඇති වුණාට අපි අහක බලන් යනවා අවසානයේ අපි ඇම්බියුලන්ස් එකට දාලා යවනවා එක ළමයි තුවාල වුණොත් ඒ වගේ තත්වයකට අද ගුරුවරු මේ අනපනත් එක්ක ව්‍යාකූල තත්වයකට පත් වෙලා තියෙනවා අපිට අවශ්‍යයි මේ ගැන නිවැරදි දැක්මක් නිවැරදි හඳුන්වා දීමක් නිවැරදි පැහැදිලි කිරීමක් රටට දෙනවා නම් ඒක ඊටාම වැදගත් දෙමව්පියෝ විදියට මොකද අපි දෙමව්පියෝ විදියට අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ හොඳ දරුවෙක් අනාගතයට බිහි කරගන්න තමයි අපි පාසලකට යවන්නේ වගේම අපි පූර්ණ වශයෙන් ඒ පාසල නැත්නම් විදුහල්පතිතුමා ඇතුළු ඒ ගුරුවරු කළමනාකරණ මණ්ඩලය ගැන විශ්වාසය තබලා තමයි අපි යවන්නේ. එහෙම යවන හැම දෙමව්පියෙකුගේම හොඳ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ දරුවා හොඳ දරුවෙක් කළා අනාගතයට දෙයිවි කියන බලාපොරොත්තුවෙන් අපි පාසලට දරුවෙක් යවන්නේ. ඉතින් මේ தત્ත්වය ව්‍යාකූල වෙනවා නම් එන්නෙන්නම මේ පාසල තුල විනය පිරිහීමක් ඇති වෙලා විනය සම්බන්ධයෙන් හොයා බලන්න නැති තත්ත්වයක් මුළු පාසල් පද්ධතියම තුල ඇති වෙනවා නම් අපි ඒකට එකහෙලා විරුද්ධයි. දෙමව්පියෝ විදියට අපිට පණිවිඩයක් දෙන්න ඕන. අපි ගුරුවරු ගැන විශ්වාසය තියපු දෙමව්පියෝ. එතකොට අපි කියන්නේ සමස්ත දරුවෝ එක දරුවෙක්ගේ එක අම්මා කෙනෙක්ගේ එක තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නෙමෙයි. අපිට මුළු සමස්ත මේ දෙමව්පියන්ගේ දරු පරපුර අනාගතයට වැඩදායී විදියට හොඳ අධ්‍යාපනයක් දීලා හොඳ විනයවත් දරුවෙක් විදියට අපිට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපිට තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි ගුරුවරුන්ගේ වෙනුවෙන් අපි ඕනම තැනක හිට ගන්න කැමති. අපි ගුරුවරු වෙනුවෙන් ශක්තියක් වෙලා ඉන්නවා. හැබැයි ගුරුවරුන්ගේ පැත්තෙනුත් අපිට මේ වෙලාවේ අපි ආයෝජනා කරන්න තියෙනවා. යම්කිසි එක සිදුවීමක් සිද්ධ වෙනකොට ඒ සිදුවීම අරබය මුළු සමස්ත දෙමව්පියන්ගේ හරි සමස්ත දරුවන්ගෙන් ඒ වාඩුව ගන්න එපා. අපි ඒකටත් විරුද්ධයි. අපිට උවමනා දරුවන්ගේ පැත්තෙන් සමස්තය පොදුවේ ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකදී විනය පවත්වාගෙන පාසලක හොඳ දරුවෙක් බිහි කරන්න ගන්න වෑයමකට අපි දෙමව්පියෝ විදියට සහයෝගය සම්පූර්ණ දෙනවා කියන පණිවිඩය දෙන්න තමයි අපි අද මෙතෙන්ට රැස් වෙලා නිහඬ විරෝධතාවයක නිරත වෙන්නේ. චන්දන මම අද මෙම ස්ථානයට පැමිණිලා සිටේ මගේ දරුවොත් ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම මහින්ද විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් තමයි අද මේ නිහඬ විරෝධතාවය සංවිධානය වුණේ. ඒ සංවිධානය වුණේ අපිට ගාල්ල මහින්ද විද්‍යාලය තුල පසුගිය කාල වකවානුව තුල ඇතිවෙච්ච යම් කරුණු පාදක කරගෙන ගුරු මණ්ඩලයේ ඉවත් වෙලා තිබෙනවා යම් විනය කටයුතු වලදී. ඒක නිසා ඒ විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ගුරුවරුන් ඉවත් වෙලා තියෙනවා. ඒක නිසා අපි අද පණිවිඩයක් විදිහට ගුරු මණ්ඩලයට ගෙන එන්නේ මේ ක්‍රියාමාර්ග වලින් දරුවන්ට වෙන අගතිය ගැන කල්පනා කරලා ඉදිරි අනාගතයේ සමාජයට එළියට බහින දරුවන්ට නිසි මඟ පෙන්නලා ඒ දරුවන් හොඳ මඟට ගන්නට ඒ විශේෂ ක්‍රියාමාර්ග බාහිර ක්‍රියාකාරකම් වලින් ඉවත් වෙන්නේ නැතුව වෙනද වගේම විශේෂ බාහිර ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වෙලා ඒ ගුරුවරුන් මේ දරුවන් නිසි මඟට ගන්නට ඒ වගේම තවත් කාරණයක් තියෙනවා දැන් තියෙන නීති රාමු තුල ගුරුවරයෙකුට ගුරු මණ්ඩලයේ කෙනෙකුට දරුවන්ට විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේ ගැටලු සහගත තත්ත්වයන් නැති වෙලා තිබෙනවා. ඉතින් අපි බලධාරීන්ට
දැනුවත් කරන්නේ මේ මගින් පණිවිඩයක් ගේන්නේ මේ ගුරු මණ්ඩලයේ ගුරුවරුන්ගේ වෘත්තීය මේ ගෞරවය ආරක්ෂා වන පරිදි මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය මාර්ගෝපදේශය ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි අපි අද කරන්නේ.